අහසේ තාරකා ඇයිදෝ නුඹව තනි කරලා. Hello my hearts, welcome back to my YouTube channel. මම මේ vlog එක කරන්න පටන් ගත්තේ හවස් වරුවක, මං හිතන්නේ හවස 4ට විතර. ඒකට හේතුව තමයි මට හිතුණා එතනින් ඉස්සරහට වැඩ කරගෙන යන්න කම්මැලි, කිසිම එනර්ජි එකක් නැහැ කියලා. ඉතින් මම හිතුවා vlog එකක් පටන් ගන්න. ඒ වගේම මට බඩගින්නක් දැනුණා සහ මට එනර්ජි එකක් ගන්න ඕනේ වෙලා තිබ්බා. එහෙම නම් මං කරන්නේ කොත්තුමි එකක් හරි මොකක් හරි හදාගෙන කන එක. කොත්තුමි වගේ දේවල් කන එක හොඳ නැහැ. හැබැයි කරන්න දෙයක් නැහැ. කොහොම හරි මම කොත්තුමි ගේන්න ගියාට කොත්තුමි තිබ්බෙත් නැහැ. මම මැගී කන්න කැමතිත් නැහැ. ඒ වුණාට කරන්න දෙයක් නැහැ නේ. ඇවිල්ලා පොඩි ගැජමෙට් එකක් දාලා ඒක හදාගත්තා. රස පාටයි නේද ළමයි? කොහොම හරි ඒකත් හදාගෙන ඒක කන ගමන් මම පටන් ගත්තා වැඩ ටික කරන්න. මම මේ කරන්න පටන් ගත්තේ ෆිසිකල් ජියෝග්‍රෆි වල. මම හියුමන් එක ඉවර කළා දීපේ. ෆිසිකල් ජියෝග්‍රෆි වල පොයින්ට් එක තියාගන්න. ඒ කියන්නේ හැම පාඩමකම. ඉතින් මම මේ වෙලාවේ මේ කරන්නේ භූරූප පාඩමේ ඒ ටික ලියාගන්න එක. භාගයක් හදලා තිබ්බේ ඒ පාඩමට. ඊටු ටික තමයි හදාගන්න ඉතුරු වෙලා තිබුණේ. ඔයාලටත් පාඩම් කරන්න කම්මැලි හිතෙනවා නම් කරන්න පුංචි දෙයක් කියන්න. දැන් මම මේ කළා වගේ ඔයාලා කන්න කැමති දෙයක් හරි ඔයාලට ඒ වෙලෙට කරන්න ඕනේ කියලා හිතෙන දෙයක් කරලා වැඩ ටික පටන් ගන්න. එහෙම නැත්නම් දැන් ඔයා මේ වැඩේ කරනවා කියලා ඔයාටම ඉතින් හිතාගෙන ඒ වැඩේ කරන්න පටන් ගන්න. පටන් අරගෙන ඒක ඉවරුණාට පස්සේ ඔයාට මෙන්න මේ පුංචි තෑග්ග දෙනවා කියලා ඔයාම ඒ වැඩේ කරලා ඉවරුණාට පස්සේ ඒ පුංචි තෑග්ග ඔයාට දෙන්න. ඒක මේ මහා ලොකු තෑග්ගක් වෙන්න ඕනේ නැහැ. එක්ක පොඩි මූවි එකක කොටසක් බලන්න, එහෙම නැත්නම් ඔයා කැමති කෑමක් කන්න, එහෙම නැත්නම් මොනවා හරි දෙයක් ඔයා කැමති ඕන දෙයක් ඔයාට පුංචි තෑග්ගක් වශයෙන් දෙන්න. එතකොට ඒ තෑග්ග ගන්න තියෙන ආසාවට ළමයි ඔයාලා කොහොම හරි වැඩ ටික කරනවා. අන්න ඒක කරලා බලන්න මෙච්චර කල් කරපො නැති කෙනෙක් නෑ. ඊට පස්සේ මට ඩිප්ලෝමා එකේ ලෙක්චර්ස් තිබ්බා. මම කියලා කියන්නේ එක වැඩක් විතරක් එකපාරක් කරන්න පුළුවන් මිනිස්සෙක් නෙමෙයි. මට එකපාර වැඩ 10ක් විතර පටලව ගන්න ඕනේ. ඊට පස්සේ වැඩ 10 පටලවගෙන ස්ට්‍රෙස් වෙන එකත් මගේ ජීවිතයේ එක කොටසක් මං හිතන්නේ. ඒක මං පොඩි කාලේ ඉඳන් තියෙන දෙයක්ද කොහෙද? මට එහෙම ලොකු මතකයක් නැහැ. කොහොම හරි මම දන්න කාලේ නම් එහෙමයි මම. ඊට පස්සේ තේකුත් හදාගෙන බේලා ආයෙත් වැඩ. මම මේ vlog එකට වොයිස් කරන දවස වෙනකොට එක්සෑම් එකට තියෙන්නේ තව හරියටම දවස් 27ක් විතරයි. ඉතින් ඔයත් මේ පාර එක්සෑම් කරන කෙනෙක් නම් අතාරින්න එපා, බෑ කියලා හිතන්නත් එපා. තව පුංචි කාලයක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මේ කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඔයාලගේ තාවකාලික සතුට ගැන හිතන්නේ නැතුව කොහොම හරි ඔයාලගේ එක්සෑම් එක වෙනුවෙන් ફોකස් කරන්න. මොකද එහෙම නැති වුණොත් අනේ මට තව ටිකක් කරන්න තිබ්බා, මට මීට වඩා කරන්න පුළුවන්නේ, ඇයි මම කරගත්තේ නැත්තේ කියලා පසුතැවෙනවට වඩා මේ අන්තිම දවස් ටික හරි උපරිම මහන්සි වෙලා තමන්ගේ එක්සෑම් එක වෙනුවෙන් දෙයක් කරගන්න පුළුවන් නම් ඇත්තට මේක වටිනවා. මොකද පස්සේ පසුතැවෙනවා කියන්නේ ඒක ලොකු ස්ට්‍රෙස් එකක් වගේම වෙන වරදකාරී හැඟීමක්. ඉතින් මේ වෙලාවේ පාන්දර 1:20යි. දැන් මට හොඳටම නිදිමතයි. මම ඊට පස්සේ නිදාගත්තා. මේ පහවදා උදේ මට එදා අර මම දාගත්ත වැඩ ටික සේරම ඉවර කරගන්න බැරි වුණා. ඉතින් කොහොම හරි දහම් පාසල යන්නත් ලෑස්ති වෙලා යන්න කලිනුත් මම මේ වැඩ ටිකක් කරන්න ගත්තා. මම ඔයාලට කලිනුත් කිව්වේ මම එකපාර එක වැඩක් කරන්න පුළුවන් ළමෙක් නෙමෙයි කියලා. ඉතින් මේකත් ඒ වගේ වැඩක් තමයි. දැන් මගේ එක්සෑම් එකක් අස්සේ දහම් පාසල යනවා. හැබැයි ඒක ඔලුවට ලොකු රිලීස් එකක්. ඒ වගේ දේවලුත් අපේ ජීවිතේ තියෙන්න ඕනේනේ. ඊට පස්සේ හවස් වෙද්දී අම්මා දූරියන් ගෙනත් තිබ්බා. මං ආසම කෑමක් ඒකත් කාලා ආයෙම වැඩ ටික කරන්න පටන් ගත්තා. ඉරිවැටුණු සඳසෙයා නිදිවර පොරෑ මහා තනි වෙන්න හදවත් තැන් හිඟයි. වෙහි බිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනි වී විඳීමි ආදරේ
ඉතින් කොහොම හරි මම කරන්න ගත්ත ෆිසිකල් ජෝග්‍රෆි වැඩ ටික ඉවර කළා. ඉතින් මේක තමයි එක්සෑම් එකට කලින් දාන අන්තිම ව්ලොග් එක. එක්සෑම් ඉවර වෙනකම්ම මම ෂෝට් වීඩියෝස් ඔයාලට අරගෙන එන්නම්. තව ගොඩාක් පොඩි කාලයයි තියෙන්නේ. ඔයාලත් ඔයාලගේ එක්සෑම් එකට ෆුල් ෆෝකස් එක දෙන්න මේ දවස්වල. ඒ වැඩ ටික හොඳට කරගෙන ඔයාලා ආසම යුනිවර්සිටි එකට යන්න වගේම ඔයාලා බලාපොරොත්තු වෙන රිසල්ට් එක ගන්න ලැබේවා කියලා හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හොඳට වැඩ ටික කරගෙන පරිස්සමෙන් ඉන්න. එහෙනම් ඔයාලා හැමෝගෙම හීනවලට යන පාර හැමදාමත් ආලෝකමත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට ගිහින් එන්න බයි බයි. දුර හසේ තාරකා ඇයිදෝ නුඹව තනි කරලා දුර